ගම්මාන තරමක පිටිසරය ඒ ගම මැදින් ගලන මනහරය කඩමණ්ඩිය පිහිටියේ හෙලෝ මම දැන් ඉන්නේ රත්නපුරේ මං කිව්වට මාත් එක්ක ඉන්නවා තව යාළුවෝ 9 දෙනෙක් අපි යන්නේ අපේ රත්නපුරේ යාළුවගේ ගෙදරට දඩයක් දාන්න යාළුවෝ මම යාළුවට අපේ යාළුවෝ ටික අඳුන්ලා දෙන්නම් මේ ඉන්නේ හිරු හායි හිරු මේ ඉන්නේ තරු හායි තරු මේ ඉන්නේ තනුෂන් හායි මේ ඉන්නේ වෙරුෂි හායි හායි කියන් Hi. Puri hi again. Hi. Puri. Sui hi again. Anushka hi. Pasandu. Ha. මෙයාලා ගෙදර තමයි අපි යන්නේ. අපේ ගෙදරට ඇවිල්ලා වද දෙන්න ඉන්නේ. ඔව්. අපි දනවා පසින්දුට දඩයක් දාන්න. දඩයක් දාලා ඉන්න කියලා සර් අපිට කිව්වේ. ඉන්න දඩයක් දාන්න. Thank you. ඉතින් ඔන්න අපි රත්නපුරේ ඉඳන් කරවිලට ඇවිත් යාළුවා ගෙදර යන ගමන් තමයි දැන් ඉන්නේ. පොඩි දුරක් පයින් යන්න තිබුණා. අපි ටික ඉතින් කියව යන ගමන් තිබ්බා මේ තියෙන්නේ අපේ යාළුවාගේ ගෙදර. එද්දි පොඩ්ඩක් අවසර තිබ්බ හින්දා අපි එක්මනටම පොඩ්ඩක් සෙටල් වෙන්නත් එක්ක චේන්ජ් කරගෙන ඊපස්සේ නින්දට යන්න පිටත් වුණා. ඊට පස්සේ පොඩි සෙල්ලම්කුත් කරලා කට්ටිය ටික ඔක්කොම නිදාගත්තා. ඔන්න අද තමයි අපේ ගමනේ දෙවැනි දවස. මම අනිත් අයට කලින් ලෑස්ති වුණා. නැගිටින්න නෑ හැබැයි ලෑස්ති වුණා. ඊට පස්සේ එළියට ගිහිල්ලා ඊ බලන්න බැරි වුණානේ. පොඩ්ඩක් වටපිටාව බලලා වීඩියෝ ටිකක් එහෙම ගත්තා. මේ වෙනකොට අනිත් අය ටික ටික ලෑස්ති වෙන්න පටන් අරන් තිබ්බේ. සමහරව කෑම කාලා ලෑස්ති වෙලා සමහරව තාම ලෑස්තිලා හිටියෙත් නෑ. ගෙදර දෝණි ගෙදර රොටි පූරි ගන්න කාමගෙන් උයලා ඉවරද අපිට කන්න මේසරත් ඇරලා ඉවරලා මේසර ඇරලා තියෙන්නේ මැඩම් කන්න දැන් අපිට කන්න පුළුවන්ද thank you වැඩි මාන්සෙන් ගෙදර කියලා ඔච්චර මාන්සෙන් ඉපා ගෙදර බෙදාගෙන කනවා ඉතින් බෙදාගෙන කනවා ඔච්චර බෙදා ගන්න එපා නුෂ්ක අපිටත් තිය උඹට බෙදන ගන්න ඕලගේ වීඩියෝ එකට පොඩ්ඩක් බෙද අනේ මේ ඔය බෝලන් නම් කරන්න බෑ අනේ ඔයම්මට ආදරේ නැද්ද කියන්නකෝ නෑ තොර හැන්දම thank you මෙච්චරයි දව ගන්න මේ අපේ ගොඩක් කනවලු චුට්ට කට shut up I know you don't like Tansha do you like me මේ මං කනවා no yeah we ඔක්කොම කැමති ඔයාට we are your friends okay එන්න පුරි come bag
මම දැන් කියන්නම් ඔයාලට අපි අද රත්නපුරේ ඇවිල්ලා ඉන්නේ ඇයි මොකද්ද හේතුව කියලා. අපි ඇවිල්ලා ඉන්නේ අපේ යාළුවෙක්ගේ ගෙදර අසයින්මන්ට් එකක වැඩකට. අසයින්මන්ට් එකේ තියෙන්නේ හිඩන් කල්චර් එකක් ප්‍රොමෝට් කරන්න එක ගැන රිසර්ච් එකක් කරන්න. අපි තෝරගත්තා ඉතින් පතල් කර්මාන්තය ගැන. ඉතින් ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක බලන්න. අපි කොහොමද පතල් බලන්න යන්නේ මොනවද අපි දැක්කේ කියලා හැම දෙයක්ම වීඩියෝ එකේ පෙන්නනවා. So keep watching. අපි යන්නේ ඒකෙදර ආවේ අපේ ගෙදර. ගම් ඒ ෆොටෝ එකේ ලස්සන බලන්නකෝ. කවුද? තනුනි දයි. තනුනි අයියලා ඉතර. කටිය අනාගත ප්ලෑන් forever friends ලා ප්ලෑන් කරන ඊළඟට අපි යන්නේ කොහෙද කියලා. අපි යන්න හදන්නේ පතලට. මැනිකක් හොයන්න යන්නේ. අපි අද යන්නේ මැනික් බලන්න. රත්නපුරේට ආවේ පතල් බලන්න. හැබැයි අපි මැනික් බලන්නත් එක්කයි යනවා කිව්වා. මැනිකගේ ගෙදර ඇවිල්ලා ඉන්නේ මැනික් බලන්න. මැනිකගේ ගෙදර ඇවිත් ඉන්නේ. මගේ මැනිකගේ ගෙදර ඇවිත් ඉන්නේ. එයාට මට මේ ලෝකේ තියෙන වටිනාම වස්තුව. අම්මා අවසන් දෙපා මඩ මලක් හම්බුණා. මේ කොහෙ ගියම් මලක් කඩා ගන්න. මල්වති. සුයි හායි කිය. හායි. හායි කිය. පුරි හායි කිය. මේකේ අර හායි කිය. ඔයාලට හායි කියලා තේරුම් නැහැ යන්නේ. මේ ප්‍රපාතිකටද යන්නේ? අපි මෙතනින් යනවා. සීරියස්? अरे मैं दुष्कर नहीं मार गए दुष्कर मार गए එන්න එපා තුන් දෙනා තුන් පැත්තක ඉන්නේ අපි දවස් 6ක් කිව්ව එක ගෙදරක දෙක ගන්න යාළුවගේ ගෙදර ඉඳන් පතල් තියෙන තැන් වලට පොඩි දුරක් පයින් යන්න ඕනේ. අපි ටික ඉතින් ලෑස්තිලා පයින් යන ගමන් තමයි ඉන්නේ. මං ආව බස්සේ නෑ ඔව්වයි නේ මොකද ගුජා කෑමන ටී ටයිම් එකට පතලේ ඉන්න අයට අපි පතලට ආදමික කෙනෙක් කියනවා නම් එයාට අරන් යන්න ඕනේ හැවිලි මොනවා හරි බනිස් මොනවා හරි වගේ කන්න දෙයක් අරන් යන්න ඕනේ. ඒ හින්දා අපි නැවතුණා එයාට කන්න දෙයක්. කැම් ගේන්න ගියපු දෙන්න එන්නකම් අපි ඉතින් අපේ ටැමිල් යාළුවාට පොඩි විහිළුවක් කරනවා.
So what about me? මං හිතන්නේ අපි තරම් ගොන්නේ නෑද කොහෙද දරුෂන් අපි පඳුරු දාන්නා සමන් දේවාලයට ඉන්න මම ඔයාලට වීඩියෝ එක පෙන්නන්නම්. කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවර මේ ගමද මෙන්න මේක තමයි ගම ගෙවල් තියනවා නෑ ඇතිනේ අර බදුල්ල වගේ ඈට මහකම සේකර මේ තමයි ඉඳලා තියෙන්නේ. අර අවියලිය තියෙන්නේ. මන්ද බා. වතුරොද ගම්මාන තරමක පිටිසරය ඒ ගම මැදින් ගලන අර ගම කඩමණ්ඩිය පිහිටියේ ඊට පස්සේ අපි පතල ඇතුළට එක්කගෙන ගියා. අපි ඉස්සර වෙලා ගිය පතල තිබුණේ ගෙදරක. ඒ කියන්නේ දැන් ඔය කතා කරන අංකල්ගේ ගෙදර තමයි පෞද්ගලික ඉඩමේ තමයි පතල තිබුණේ. මම මේ වෙලාවේ තෑන්ක් කරනවා අපිට වීඩියෝ එක ගන්න උදව් කරපු මේ අංකල්ට අපේ යාළුවගේ යාළුවන්ට වගේම අපිට හැම ඩීටේල් එකක්ම හරි ලස්සනට එක්ස්ප්ලেইন කරලා දුන්නා. මම මෙතනදී පතල ඇතුලේ වෙච්ච දේවල් අපි බලපු දේවල් වැඩි එක්ස්ප්ලেইন කරන්නවත් පෙන්නන්නවත් යන්නේ නැහැ. මොකද අපි ඒකට වෙනම ડોකියුමෙන්ටරි වීඩියෝ එකක් හදලා තියෙන්නේ. මම ඒකේ ලින්ක් එකක් දාන්නම්. චෙක් කරලා බලන්න. ගිහලා බලන්න හැමෝම. ගෙනල්ලා තියෙනදී ඒ වලී ගහලා වැයෙන් හදාගෙන ඒව තමයි අර ගහලා හරි උන් ඉන්නේ. ඒකට මම ඒ බාහිර තමයි පතලේ වලින්ද ගන්න. හරි. ඒකට යාට අනිත් කට්ටිය සපෝට් එක දෙන එක තමයි කරන්නේ. ඕගොල්ලන්ගේ නායකයෙක් ඉන්නවා. ඒ නායකයාට අනිත් කට්ටිය වැඩ කරන්නේ. හරි. හා රෙඩි? මේ බලාගෙන යන්න. මේ දෙන්න තමයි පරිස්සම් කරන්නේ. දීපිකට කමු කරා. ඒ ඔය පැත්ත ගන්න ගම හිරු මෙහෙත් ගන්න ඕනේ ඊට පස්සේ අපි ගියා තවත් පතලක් බලන්න. ඒ පතලේ නම් වාඩියට ගිහිල්ලා අපි රොටි හැදුවා ඒ අංකල්ලත් එක්ක. අපිත් එක්ක එකතු වෙලා යාලත් රොටි හදලා කාලා එනම ෆොන් එකක් ගත්තා. වතුරනාලා දෙත කොණ්ඩ අර ගැවෙන් කියන්න අපි යනවා තුන්වැනි පතල බලන්න. අපි දැන් 1 2ක් බැලුවා. දැන් යන්නේ මහා පතල බලන්න. මහා පතලේ මැණික් හම්බෙලා තියෙන අපි යන්නේ මැණික් ගන්න. අපි කැම්පස් එක මේ වෙලාව නම් හැබැයි ටිකක් මහන්සි හැමෝටම වගේ. මොකද ඇවිද්ද දවසම පයින්න ගියේ හැමතැනම මේ හින්දා චුට්ටක් මහන්සි වෙලා හිටියේ. අපි මහා පතල බලන්න යන්නේ.
මහා පතල බලන්න යන්නේ. නිකන් අපේ පතල වගේ යන්නේ. පෝරි නන්ද මෙතෙන්ට අපි ආවා. යකෝ දැන් මෙහා ආපස්සට එන්නේ දැන් ආයෙ යන්න ඕන පතලට. මුලින්ම ගියේ. අපි මෙතන ඉන්න අතරට ගියේ. ආවා මට මතකයි. අපේ තාම එහිනවා. ඔව්. අපි පත්තලට එක්කන් යනකොට යාලා වැඩ ඉවර කරලා තිබ්බේ. ඊට පස්සේ කරන්නේ අන්තිමටම ගත්ත හොදලා ගත්ත වැලි ගල් වලින් ආයේ යාලා ගරලා අනෙක් ටික ගන්න එක තමයි. උතන ගොඩ ගහලා තියෙන්නේ මේ ඒ ගල් තමයි. ඒ වගේ තමයි අනෙක් ටියුබ් එකකින් තියෙන්නේ. මෙතනදී මේගොල්ලෝ කරන්නේ පතලේ අවසානටම ඉතුරු වෙච්ච කොටස වතුරට දාලා මේ වගේ ගාරණ එක තමයි කරන්නේ. කියන්නේ මෙන්න එකට තමයි. මේ පතලේ අවසාන කොටස නාම්බු බල් මිනික් කෝල ගන්න ඒක නිකුත්. ඒ අඳුරේ හොඳට ලැබෙන්නේ. ඔබ ගියා පාර්ට රටට ගෙන්දලා රත්තිය බලන්න. ඊට පස්සේ අපි පත්තලේ වැඩ ඉවර කරලා පොඩ්ඩක් ගියා කට්ටියත් එක්කම රිලැක්ස් වෙන්නත් එක්ක ලස්සන ඔයක් තියෙනවා කියලා නාන්න ගියා. අපි දැන් මේ යන ගමන් ඉන්නේ පොඩ්ඩක් අපේ ටැමින් යාළුවට යන්න අමාරුයි මේ කැලේ වගේ තිබ්බ හින්දා බය වෙලා එයා. ඊට පස්සේ දැන් අපි මේ කියව යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ රත්නපුරේ ගමන ඉවර වුණේ. අපි ඊට පස්සේ කට්ටිය ඔක්කොම ගිහිල්ලා නාලා ඊට පස්සේ අර වාඩියේ හදපු රොටි ටික ඔක්කොම අපි එකතු වෙලා අර අංකල්ලත් ඇවිල්ලා යලත් ආවා අපිත් එක්ක අපි නාන්න තැන පෙන්නන්න. මොකද ටිකක් එතන කැලේ වගේ හින්දා අපි බය වෙයි කියලා හින්දා වෙන්දයි යාලා ඊට පස්සේ ආවා අපිත් එක්ක යාළුවෝ ටිකක් එහෙම. මේ තියෙන්නේ ලස්සන දිය ඇල්ල. මං හිතන්නේ මේකේ නම වටවල ඇල්ල. හරිම ලස්සනයි ඇල්ල. වතුරත් හරිම සීතලයි. අපි ටික ඔක්කොම නෑවා. ඊටසේ තමයි දවස් අපි ඉවර කරේ. ඉතින් ගිහින් එන්න හැමෝටම ලයික් කරන්න හැමෝම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ගිහින් එන්න. බයි බයි.